ඉතින් යාළුවනේ අද අපි ඔයාලට පෙන්නන්නේ අද අපේ කිචන් එකේ මේ චිකන් වලින් සහන් ගියපු හැටි. ඉතින් මේක ලොකු ඕඩරයක්. මෙතන තියෙන සහන් ටික උනාට සහන් 60ක් විතර හැදුවා. දැන් මේක ඇවිල්ලා පොඩි VIP ඕඩර් එකක්. මේ මටන් ඒ කියන්නේ කරූප් සහන් එකක් කොහමද යන්නේ කියලා. දැන් මේවැ රෙසිපි අපි ඉස්සරහට ඔයාලට දෙනවා. මොකද ගෙනාවේ මේ කොහොමද මේ සහන් එකත් එක්ක ඒකේ සයිඩ් ඩිෂ් එක ඒ කියන්නේ සැලඩ් ඩාකුස් කියලා සෝස් එකක් යනවල දන්නව අනිවාර්යයෙන්. මේ මිඩ් ඉස්සල වැඩ කරන අපේ ගෙවල් වල වැඩ කරන අපේ සහෝදර සහෝදරියන් මේක දන්නව අනිවාර්යයෙන්. ඉතින් ඒ කොහොමද සයිඩ් ඩිෂ් එකක් යන්නේ කියලා. දැන් වීඩියෝ එක ඉස්සරහට යද්දි මේක ස්කිප් කරන්න එපා. බලන්න වීඩියෝ එක ඒ සැලඩ්ස් කොහොමද යන්නේ කියලා. එතකොට මාළු තියලා ෆිෂ් සහන් යද්දි කොහොමද ඒකට යන්නේ. ඊට පස්සේ මටන් වලට චිකන් වලට කොහොමද යන්නේ කියලා පෙන්නනවා. මේ අපි කැප්ස සහන් එකකට ඉතින් පස් දෙනෙක් කන එක සහන් එක. ඒකට තමයි සැලඩ් එක යන්නේ. ඒකට දාලා තියෙන ඩාකුස් සෝස් එක. ඩාකුස් සෝස් එක white onion slice එකයි. green chili එකයි. garnish වල olive cherry tomato අරබික් pickle දානවා. මේ තමයි අරබුලා. ජිර්ජිරි. ජිර්ජිරි ටිකක් තියෙනවා. පොඩි green salad එකක් හදලා පොඩි quantity එකක් විතර දීලා තියෙනවා. lemon. අනිවාර්යෙන් lemon දෙන්න ඕන. green chili onion ඩාකුස් දෙන්න ඕන. සාමාන්‍ය කැප් එකක් යනවා. මේ විදිහට හදන්න පුළුවන් වාට वाला केवल ले टैक्सी वाला ना कनेक्ट को प्लेट तक ගන්න. ඉතින් ඉදිරියට අපේ මේවයි රෙසිපිත් අරගෙන ඔයාලට අපි වීඩියෝ අරන් එනවා. ඉතින් අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. අපේ channel එකට සපෝට් එකක් දෙන්න. ඕකේ යාළුවනේ. මේත් ඒ වගේ අපි සහන් වලට හදපු එක. මේ ෆිෂ් ඩිෂ් වලට කොහොමද ෆිෂ් සහන් වලට යන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට අපි ඉදිරියට මේ රෙසිපි අරන් එනවා කොහොමද හදාන්නේ ඩාකුස් සෝස් අපි හදන විදියට. ඒ වගේ මේ තහයිනි සෝස් එක අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න.